අපි බලමු සාමාන්‍ය පෙළ විභාගයට ආපු මෙන්න මේ වගේ ගානක මේ x වල අගය හොයන්නේ කොහොමද කියලා. හරි පුතේ මෙහෙමයි වෙන්නේ. දැන් බලන්න මෙන්න මෙතන අංශක 50යි කියලා දීලා තියෙනවනේ. එතකොට අපි දන්නවා මේ තියෙන්නේ වෘත්ත ඛණ්ඩයක්. මේ බලන්නකෝ. මේ තියෙන්නේ වෘත්ත ඛණ්ඩයක්. ජායකින් සහ ඡාප කොටසකින් වට වෙලා මේක තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ වෘත්ත ඛණ්ඩය මත තියෙන එක කෝණයක්. මේ තියෙන්නේ අනිත් කෝණය. එතකොට අපි ප්‍රමේයයක් ඉගෙනගෙන තියෙනවා එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එහෙනම් මේක අංශක 50යි නම් මෙන්න මේ කෝණයක් හරියටම අංශක 50යි. එකම ඛණ්ඩයේ කෝණ සමාන නිසා. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ගන්න. මේ බලන්නකෝ. මේ ත්‍රිකෝණයේ මේ තියෙන්නේ බාහිර කෝණයක්. මේ බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. මේ බලන්න එහෙනම් x එකතු කිරීම අංශක 50 සමාන වෙන්නේ අංශක 110ට. එහෙනම් x එකතු කිරීම අංශක 50 සමානයි අංශක 110යි. දැන් අපිට x හොයන්න ඕන නම් 110න් අංශක 50ක් අඩු කරනවා. x සමානයි අංශක 110න් අංශක 50ක් අඩු කරපු ගමන් x සමානයි අංශක 60යි. හරිම ලේසි ගානක්.